බබාට පරක්කු වෙන්නේ නැද්ද? අදාගෙන දාතු නැගිටින්න. උඩ ඉන්නකනේ මොකද තුන. තම් කෙරුමට ආලයෙහි නොවිඳ ගන්නට අපි ගෙව්ව පෙම් මතක රැවටි ඉන්නට නුඹේ උණුහුමට පෑසිනාමුවින් කියනවාද මට ආදරේ ආදරේ ජීවිතේට එළියගෙනම ආලවන්ති ජීවිතේට එළියගෙනම ආලවන්ති ජීවිතේට එළියගෙනම ආලවන්ති ජීවිතේට එළියගෙනම ආලවන්ති oh 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 බැබලෙන නුඹේ ඔය තරුමිනි දැසට තවමත් වශයෙනි මුල් දින වගේම තුරුලේ උණුහුම විඳ විඳ නුඹ ළඟ ගීය ගයන්නෙමි මා හදේ දැවෙන ආදරේ ආදරේ ජීවිතේට එළියගෙනම ආලවන්ති ජීවිතේට එළියගෙනම ආලවන්ති ජීවිතේට එළියගෙනම ආලවන්ති ජීවිතේට එළියගෙනම ආලවන්ති Hello Dada. කොහොමද? සනබයි. අපි කම්ප්ලීට්ලි අමතක කරලා දෙන්නේ නේ. නෑ නෑ අනේ. මේ ටික පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. මේ දැන් තා ෆ්‍රී උනේ. නෑ මේ මන් දන්නේ නැද්ද බේදී. දැන් ඉතින් ඩඩයි මමීව අමතක කරලා මොකෝ? මට හොරෙන් කසාදයක්වත් කරගෙනද? හා? මේ කොල්ලෝ ටිකත් එක සෙට් වුණානේ කාලෙකට පස්සේ. දන්නේ නැත්නම් ඉතින් කොල්ලෝ සෙට් වුණාම ඉතින් ෆෝන් නොබෝබින්න වෙලා තිබ්බේ නෑ. ෆුල් චිල් එකේ හිටියේ. මම වීකෙන්ඩ් එක ඔබත් එන්න හිටියේ ඔයාලා සර්ප්‍රයිස් ගන්න කොහෙද ඉතින් අයියෝ. සර්ප්‍රයිස්? කොහේලේ හරි සහ ඔබ සර්ප්‍රයිස් වෙනවා. ඕකේ. වීකෙන්ඩ් එක මීට් හරි බයි. පරිස්සමෙන් කොල්ලෝ. සනබයි මේ වීකෙන්ඩ් එකේ එනවද? උනියට අල්ලලා ගිහිල්ලා එමා මොකද මේ ඔයාට මේ දවස්වල මේ උච්චර කල්පනා කර කර ඉන්න හොඳ නෑ ෆෝනට වඩා ලොකු ප්‍රශ්නයක් හිටියේ හිතන්න එපා. ප්‍රශ්නයක් නොවේ ඉන්න තිබ්බා. මේ කවුරුදු ගානකට කලින් වුණා. ඉස්සරහට මොන මොන දේවල් වලට මුණ දෙන්න වේද වීර? පවුලේ අය යාළුවෝ හරි ඔක්කොම නැතත් පුතාට කොහොමද මේ කියන්නේ? ඉතින් මොකද වෙන්නේ? ඔයා තාම මගේ චූටි කෙල්ල. Fancy.
මේ හෝන් ගාන ඉවරයක් නෑ. එයා හෝන් එක ගහපු ගමන්ම ගේට් වරින් මට වෙන වැඩක් නෑ කියලා හිතුවද? උන්ට ඉවසන්න. උන්ට බැරි වෙන්න බෑ හෝන් එක ගානක් කන්න දෙන්න බැරි. හොඳට කෝප්ප හොද හිටිය බව නම් පේනවා. නෑ අනේ දුවට කෝකත් එක කාන්සි කරන්නේ නෑ නේද? මේ අර නිමාලගේ ගෙදර මිනිස්සු මැරලවත් ගන්න. දවස් දෙක තුනකින් දැක්කවත් නෑ. ඒ ගෑණි මිනිහා නම් ඔය උදේ මම යන වෙලාවේ න්යා. ඇයි ආන්සර් කරන්නේ නැත්තේ? කතා නොකර ඉන්න එපා ළමයෝ. මොකක් හරි ප්‍රශ්නයක් කියලාද? ඔය උදේ ඉඳන් ගන්නෙ. මට අම්මත් එක්ක කතා කරන්න මූඩ් එකක් නැහැ. අනිත් එක ඉතින් එයා කතා කරලා අහන්නේ ගෙදර එන්නේ කවද්ද කියලා. ඉතින් මූඩ් එකක් නැත්තේ. ඔය ඉතින් ඒක ගැනම හිතනවා. රිලැක්ස් බේ. ඇත්තටම ඔයාලට පිස්සුද? පීරියඩ්ස් පරක් වෙලා තියෙද්දි මේ හිතන්න නැතුව ඉන්න තරම් ඔයයි මමයි මේ ගෙදර භාවනා කර කරද හිටියේ. cool down මේ මූණත් රතු වෙලා. කීර්ති ගන්න එපා. ඊට කලින් මොකක් අපිට වෙලා තියෙනවනේ. කිසි මවුලක් උන්නේ නැහනේ. ඔයාලගේ ගෙදර ප්‍රශ්නයි අපේ ගෙදර ප්‍රශ්නයි නැත්තම් මට මේ ගැන කිසිම ගාණක් නැහැ ෂෙනාල්. ඒ වුණාට ওই වීර විකි සීතල යුද්ධේ නැත්තම් අපි දෙන්නගේ ලව් ස්ටෝරි එකත් හරිම නෝමල් බෝරින් එකක්. ඉතින් පොඩ්ඩක් සතුටින් ඉන්නකෝ නේ. එයි. සතුටින් ඉන්න ලස්සන රහට තේ කරලා දෙන්න ඕන. මේ උගතුර හදාගන්න එපා. අනේ බබා. ඉන්න මම තේ හදලා දෙන්නම් ඉතින් ඉන්න. රස දෙකක් ඕනේ. ආ. නේ මන්ද.
දන්නවද? මේ ටිකේ මොනවාද මම කණක් කියලා හිටියා. ඒ ඉතින් වගේ කියවිලි ඉස්සර වගේ නෑ නේනේ. ඇත්තටම කණක් කියලා ඉන්න වෙන්නේ නෑනේ. ඇත්තද? මරු විහිළුව. මේ මගේ ඇඟට ටිකක් පණ නෑ වගේ. අප්පට සිල්. හරි. අපි යන්. ඔයාලා අපි අසල්වැසියෝනේ. එදෙට්ටම ඩ්‍රොප් ගන්නම් බයෙන්න එපා. මොකටද තනියම යන්නේ? ඔව් ඔව්. හරි සුහදශීලී මිත්‍රශීලී අසල්වැසියෝනේ. ගේ ගාවට විතරක් නෙමෙයි ගේ ඇතුළට ඇවිල්ලා තේකකුත් බීලා මෙයා. යෝ කෑවනේ. විහිළුවක් කරාම විනාශ කරන්න එපා ඒක. කො කැබ්බයක් දැම්ම? අන්දාන්න. මං කිව්වා නෙවෙයි මට හොඳටම ෂුවර්. අල්ලම ඔද අපි ඩොක්ටර් කෙනෙක් යනවා. ඒකට හැමදේම ක්ලියර් වෙනවා. මට ඔය වගේ සහැල්ලුවට ඉඳන්න බෑ වේ. මම දන්නවනේ මිනිස්සු කියන කතාව. සෝ හිතන දෙයක් හිතපු දෙයක්. මම දෙකිනවා. ඩොක්ටර් මොකක්ද රිපෝට්ස් වල තත්ත්වය? දෙන්නම එක්සයිට් වෙලා නේද ඉන්නේ? මටත් වඩා මෙයා ඩොක්ටර්. කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙන්නටම කන්ග්‍රැචුලේෂන්. මිස්ටර් පීරනායක අපව ඩඩාගෙනෙක් වෙන්න යන්නේ. සිත්තම් කෙරුමට ආලයේ හීන විඳ ගන්නට අපි ගෙව්ව පෙම් මතක රැවටි ඉන්නට නුඹේ උණුහුමට පෑසිනාමුවින් කියනවාද මට